ඔන්න ළමයි සංසන්දනයන් කතා කරන්න. මේකට ඉතින් OSI වීඩියෝ එක කරා. ඒක ළමයි මොකක් හරි ට්‍රෑෂ් එකක් වුණා. එහෙම තායක කරලා දාන්න. අපිට මෙන්න මේ කතා කරන නෙට්වර්ක් වලදී කතා කරන සංසන්දනය. ඒ කියන්නේ නෙට්වර්ක් ප්‍රශ්න අනිවාර්යෙන් තුන්වෙනි හෝ හතරවෙනි කොටසකට අනු කොටසකට එන්න පුළුවන් සංසන්දනය. මොකක් හරි සංසන්දනයන් දෙකක්. බොහෝ දුරට TCP UDP ඊළඟට IP MAC ඊළඟට switch hub ඊළඟට SRTPN SRT ට මොකද මේ ඉගෙන ගැනමද ආවරණය කරන ලද ඇඹරි රැහෙන් හා මේ ආවරණය නොකරන ලද ඇඹරි රැහෙන්. ඒක මම අර දැන් ඊළඟට මම අද කේබල්ස් කතා කරනවා. මොකද මේ සැරේ සැක සහිත බවක් තියෙනවා කේබල්ස් ගැන. එහෙම වුණොත් ඒවත් කතා කරනවා ඊළඟ එකේ. එතනදී මම එක් කියලා දෙන්නම්. මෙතනදී මේ ටික කියලා දෙන්න. අපි ගත්තොත් සංසන්දනයන් ගත්තාම මේවා ගොඩාක් දුරට පැහැදිලි කරන්න නෑ ළමයි. මොකද මම MCQ වලදී මේවා උදාහරණ ලස්සනට නම් පැහැදිලි කරා. ඔන්න TCP UDP TCP කියන්නේ මොකද්ද? විශ්වාසදායි නියමාවලියක්. ඇයි විශ්වාසදායි? මේක නිතරම මොකද්ද? යාවත් කාලීනයි. යාවත් කාලීනයි. ඒ වගේ මොකද්ද? මේකේ ළමයි මොකද්ද? හැම වෙලාවෙම අනුපිළිවෙලකට මොකද පිළිවෙලක් සහිතයි. පිළිවෙලක් සහිතයි. ඒ කියන්නේ මොකද්ද? අපි ගත්තොත් නෙට්වර්ක් එකේ ඉන්න පැකට් නේ data එන්නේ. පැකට් වශයෙන් ආපම A B C D කියන හැම පැකට් එකක්ම පිළිවෙලට එනවා. හරිද? ඊළඟට මොකද මේක සම්බන්ධතාවයක් සහිතයි. සම්බන්ධතාවක් සහිතයි. ඊළඟට UDP ගත්තොත් මොකද්ද? විශ්වාසදායී නොවේ. විශ්වාසදායී නොවේ ළම. ඊළඟට මොකද්ද? යාවත්කාලීන නොවේ. යාවත්කාලීන නොවේ ළමයි. හරිද? ඊට පස්සේ ගත්තොත් මොකද්ද අපිට එනවා මොකද්ද? පිළිවෙලක් රහිතයි. පිළිවෙලක් රහිතයි. ඊට පස්සේ මොකද්ද? සම්බන්ධතාවක් රහිත වේ. සම්බන්ධතාවක් රහිත වේ. ඔයාලගේ SFT පේපර් එකෙත් මේක ගැන අහලා තිබ්බා. හරිද? TCP UDP ගත්තාම විශ්වාසදායි කියන්නේ මොකද්ද? මම මේකට උදාහරණයක් ගත්තොත් මේ පැත්තට මොනවද? ඊමේල් එනවා අපිට. ඊමේල් ඊළඟට මොකද්ද? ෆයිල් ට්‍රාන්ස්ෆරින් එනවා. ඊළඟට ට්‍රාන්ස්ෆර් මේ පැත්තට මොකද්ද? ගේම් හා මොකද්ද? ගේම් හා වීඩියෝ කෝල් ඔය වීඩියෝ ස්ට්‍රීමින්. හරිද? ඒ කියන්නේ ළමයි TCP නියමාවලිය හා UDP නියමාවලිය අතර වෙනස්කම් ගත්තොත් විශ්වාසදායී කෝකද TCP. ඒ කියන්නේ ඔයා හැම වෙලාවෙම ඊමේල් එකක් යවනවා. අදාළ ඊමේල් එක සියලුම කොටස් ග්‍රාහකයාට යනවනේ. ඒ වගේ මොකද ඒවා යාවත් කාලීන නිතරම අප්ඩේටබල්. ඊළඟට අනිවාර්යයෙන් පිළිවෙලක් සහිතව යන්නේ. ඒ වගේම මොකද්ද? සම්බන්ධතාවක් සහිතව. මම අද වෙනදා වගේ අර ගොඩාක් කතාව කියලා මේක පැහැදිලි කරන්න නැහැ. මොකද අපිට වෙලාව වටින හින්දා ළමයි. ඊළඟට UDP UDP නියමාවලියක් ගත්තොත් මොකද? විශ්වාසදායී නොවේ. ඒ වගේ මොකද? යාවත් කාලීන කිරීමක් රහිතයි. ඒ වගේම පිළිවෙලකුත් රහිතයි. අනිවාර්යෙන් සම්බන්ධතාවක් රහිතයි. මොකද ඔයා දැන් ගේම් එකක් ගහන ඔන්ලයින්. මොකද ඒක හැම වෙලාවෙම යාවත් කාලීන නෑ. ඔයා වෙඩි තියේදී මොකක් හරි ලැග් එකක් ඇවිල්ලා ළඟට ආපහු තව තැනකින් මතුවෙන්න පුළුවන්. මොකද මම හොද ෆ්‍රී ෆයර් ගේම් එකේ උදාහරණයක් ගත්තා. ඔය පොඩි ළමයි දැන් ගහන එකක්. හරිද? ඊළඟට IP හා MAC මොකද්ද? IP ඇඩ්‍රස් ගත්තාම මොකද්ද ඒවා? තාර්කික ලිපින. හැබැයි MAC ඇඩ්‍රස් මොකද? ඒවා මොකද? භෞතික ලිපින. හරිද ළමයි? භෞතික ලිපින. IP ඇඩ්‍රස් එකක් ගත්තොත් ඒකේ IP version 6 හා IP version මොකද්ද? IP version 4 වශයෙන් මොකද්ද? ආකාර දෙකක් තියෙනවා. හැබැයි MAC ඇඩ්‍රස් වල එහෙම වර්ග දෙකක් නෑ. MAC ඇඩ්‍රස් භෞතිකයි. ඒ වගේම මොකද්ද මේක වෙනස් කළ නොහැක. ඒ වගේම මේක මොකද්ද? මේක තියෙන්නේ මොකද්ද? ෂඩ් දශමයේ බිටු නැත්නම් ෂඩ් දශමයේ සංඛ්‍යාවලින් නිරූපණය කරන්න කොහොමද? ෂඩ් දශමය ආකාරයෙන් නිරූපණය වේ. ඊළඟට මොකද්ද? මේක දැන් IP version 4 and 6 මොකද? 4 නම් දශමයේ දීමේ දෙකෙන්ම 6 උත් ෂඩ් දශමයේ තමයි. හරිද? ඒ හින්දා මේ පැත්තට මම ලියන්නේ නැහැ ඒක. මේ පැත්ත මොකද්ද? MAC එක ෂඩ් දශමයේ ආකාරයෙන් නිරූපණය වේ. ඒ වගේම කීයද? බිට් 48ක් තියෙනවා මේක. මොකද්ද? බිට් 48. හරිද ළමයි? බිට් 48. IP version 4 හරිද? IP version 6 එකේ කීයද? බිට් 128යි. ඒ පැත්තේ ලියමු බිට් 128යි. IP version 4 එකේ බිට් කීයද? බිට් 8 4ක් කීයද? 32යි. ඊළඟට බිට් 48යි.
ඊළඟට මොකද මේක NIC කාඩ් පතේ අන්තර්ගත වේ. NIC කාඩ් පත මොකද්ද? network interface කාඩ් වගේ මේ කම්පියුටර් එකේ තියෙන මොකද්ද? ජාල කරන අතුරු මුහුණ කාඩ් පතේ මෙන්න මේ MAC address එක නිෂ්පාදකයා විසින් සටහන් කරලා යවනවා. නිෂ්පාදකයා විසින් සටහන් කරලා යවනවා මොකද්ද? ජාල කරන අතුරු මුහුණත් කාඩ් පතේ අතුරු කියන අනිත් අයනේ ඔන්න සිංහල ළමයි සිංහල හොඳටම පුළුවන් අතුරු මුහුණත් කාඩ් පතේ සටහන් කරේවයි මොකද සටහන් කරේවයි ඔන්න හරි ළමයි ඊට අමතරව මොකද්ද අපිට හම්බ වෙනවා ඔන්න ඔය විදිහට මොනවද MAC address වල ලක්ෂණ හා IP address වල ලක්ෂණ. ඒ වගේ මොකද MAC address පාවිච්චි කරනකොට ස්ථානීය වශයෙන් ජාලකරණයට. ස්ථානීය ජාලකරණයට තමයි. ඔන්න හරි. ඊළඟ switches and hub වලට යමු අපි. හරිද ළමයි මේ පැත්තට දාගන්න ඕන ඔය විදිහට. switch and hubs වලට අපි යමු ළමයි. switch එකක් ගත්තාම කොහොමද? switch එක තමයි ආරක්ෂිත hub එක ආරක්ෂිත නැහැ. මොකද switch එකකින් අදාළ කවුලුවටම නැත්නම් අදාළ පෝට් එකට වෙනවා hub එකේ එහෙම නැහැ සියලුම පෝට් වලට යනවා. එහෙනම් මොකද්ද? switch එක ආරක්ෂිතයි hub එක ආරක්ෂිත නැහැ. ආරක්ෂිත නොවේ. ඊළඟට මොකද්ද? වේගවත් කෝකද? switch එක හැම වෙලාවෙම වේගවත් hub එක මොකද? වේගවත් නොවේ. වැඩි කලාප පළලක් තියෙන මොකේද? switch එකේ. මොකද්ද? දැන් hub එකෙත් කලාප පළලක් ලොකු කලාප පළලක් තියෙනවා. නැත්නම් බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවා. හැබැයි ඒක මොකද්ද? ඒක බෙදිලා යනවා. හැබැයි ස්විච් එකේදී එහෙම නැහැ. මොකද කලාප පළල ඉහළයි. ඊට අමතරව මොකද මේකේ කලාප පළල අඩුයි. බෑන්ඩ්විඩ්ත් එක තමයි කලාප පළල අඩුයි. ඊළඟට මොනවද අපිට ගන්න පුළුවන් තව ළමයි? තව අපි MCQ එකේදී මේක තවදුරටත් විග්‍රහ කරා. ඒ වගේ ලස්සන උදාහරණ අරන් මෙතනදී මම කියලා දුන්නේ නැහැ. ඉක්මනින් කියලා දුන්නා. මේකත් දාගන්නකො ළමයි සංසන්දනය. හරිනේ ළමයි මම කිව්වා සම්ප්‍රේෂණ මාධ්‍ය පිළිබඳව නැත්තම් කේබල් එහෙම ගැන කියලා දෙනවා කියලාද මොකද මේවා අහන්න ඉඩ තියෙනවා වගේ පොඩි අවධානමක් තියෙනවා මොකද මේ කෑල්ල කොතනවත් කියලා දෙවිල්දි හැම වෙලාවෙම හරියට තියරිය තියෙද්දි මේක ගොඩක් දුරට ප්‍රශ්න කරලා තියෙන MCQ වලදී ඊට පස්සේ මේ සැරේ එන ඔය තියරි පේපර්ස් එක්ක මොකද්ද මේක මෙතනදී ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා ළමයි හරිද එහෙනම් මේකත් දාගන්නවා නිකමට මතක් කරගන්න හරිද ඔයාලට පාඩම් කරලා තියෙදි මතක ඇති මේක ඒ වගේම මතක් කරගන්න මොකද්ද අපි එනවා සම්ප්‍රේෂණ මාධ්‍ය මොනවද ළමයි සම්ප්‍රේෂණ මාධ්‍ය මේ වගේම තමයි අපේ නෙට්වර්ක් ගාන ඊළඟට මේක යටින් යටෙනවා ABC ක්ලාස් 3ෙන්ම ඊට පස්සේ IoT එකේ සම්පූර්ණ හැදින්වීමක් ගොඩක් කට්ටිය IoT ප්‍රශ්න ලියන්න නැතුව අතාරින්න බලාපොරොත්තු වෙන්නේ යන්නේ හැබැයි ලියනවා නම් හොඳම ප්‍රශ්නයක් ලේසි ප්‍රශ්නයක් තමයි IoT ප්‍රශ්න ඒකේ බොහොම සරල හැඳින්වීමක් නැත්තම් තියරි කියලා දෙනවා වටපිටාව කවර් කරගෙන යන මේකක් තියෙනවා ඒක ඔයා අනිවාර්යෙන් ඊළඟට බලන්න මේකට පස්සේ ඔන්න හරි සම්ප්‍රේෂණ මාධ්‍ය මම වේගෙන් කියලා දීගෙන යන්න නියමු හා නියමු නොවන නියමු මාධ්‍යයක් කියන්නේ මොකද්ද ළමයි නියමු මාධ්‍යයක් කියන්නේ භෞතික මාධ්‍ය වලට අපි කියනවා නියමු මාධ්‍ය කියනකොට අතින් අල්ලන්න පුළුවන් ආකාරයේ සම්ප්‍රේෂණ මාධ්‍යවල වලට ඊට පස්සේ නියමු නොවන කියන්නේ අපිට භෞතිකව අතින් අල්ලන්න බැරි ඒවා නියමු නොවන මාධ්‍ය හරිද නියමු නොවන මාධ්‍ය වලට මොනවද අයි තියෙන්නේ ඔන්න හරි මේකෙත් නියමු මාධ්‍ය ආපහු අපි වෙන් කරනවා කොහොමද ආපහු කොටස් තුනකට තමයි කොහොමද මේක දාගන්න මාත් එක්කම ඇබරි කම්බි ට්විස්ටඩ් පෙයා කියන්නේ ඇබරි කම්බි ඔය මොනවද මේවල තියෙනවා මේ RJ45 වල මොනවද ඇබරි කම්බි මේ ඇබරි කම්බිත් අපි මොනවද STP හා මොකද්ද UTP කියලා UDP නේ මොකද්ද UTP කියලා කොටස් දෙකකට බෙදෙනවා STP කියන්නේ මොකද්ද ආවරණයක් සහිත
සහිත. ඔයාලා දැකලා තියෙනවද RJ45 කේබල් තියෙන හොඳ ආවරණයක් තියෙන. අන්න ඒවට කියනවා මොකද්ද? ඇබරි කම්බි යටතේ මොකද STP ඇබරි කම්බි යටතේ මොකද ආවරණයක් සහිත කම්බි. UTP කියන්නේ ආවරණයක් රහිත. ඒත් RJ45 කේබල්ම තියෙනවා ආවරණයක් රහිත ඒවා. ඔන්න හරි ළමයි. ආවරණයක් රහිත. ඊළඟට අපිට එනවා සමාංශක යොත්. සමාංශක යොත්. සමාංශක යොත්. හරිද? දැන් ඔයාලට අර නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳින්න මම කියලා දුන්න ඩිස්කෂන් එක තියෙනවනේ. ඒකෙදි කේබල්ස් වර්ග කියනවා අපිට. ඇබරි යුගල් කියලා RJ45 කියන්න බෑ. එහෙම වුණොත් මොකද්ද? මේකෙදි හැම වෙලාවෙම දුර අඩු මොකේද? ඇබරි කම්බි වල. ඒ කියන්නේ සාමාන්‍ය මීටර 5ක් වගේ පුළුවන් ඇබරි කම්බි වල උඩරිම. හරිද? ඊළඟ සමාංශක යොත් වල මීටර 15ක් වගේ උඩරිම. හරිද? ඊළඟට අපිට හම්බෙන්නේ මොකද්ද? ෆයිබර් හේවත් මොකද්ද? ඒකට සංයුක්ත නෑ ප්‍රකාශ තන්තු. සංයුක්ත නෙවෙයි. ප්‍රකාශ තන්තු හේවත් මොකද්ද? ෆයිබර් වල පුළුවන් මොකද්ද? මීටර 15න් යා සෑහෙන දුරකට මීටර 500 වගේ දක්වා ඊටත් වඩා පුළුවන්. හරිද? සාමාන්‍ය උඩරිම සමාංශක යොත් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මීටර 100ක් වගේ. හරිද? හැබැයි එතනින් එහා මීටර 500ක් වගේ ලොකු ගානකට ගන්නවා නම් ප්‍රකාශ තන්තුවත් ෆයිබර්. දැන් ඔයාලට කියනවා නෙට්වර්ක් ප්‍රශ්නේ මීටර 500ක් දුරින් තමයි ඊළඟ ආයතනයේ තියෙන්නේ. ඕක අපිට ඇප්ලයි එකක් තිබ්බා මේ 23 දුකද 23 නෙමෙයි 20 හරි මොකක් හරි ප්‍රශ්නේ මීටර 500ක් දුරින් කියලා. එතකොට ඔයා අර ජාලි ස්ථලකයේ අඳිද්දි අනිවාර්යෙන් කේබල් එක උඩින් ලියන්න ඕනේ මේක ෆයිබර් කේබල් එකක් කියලා. මොකද ඒක විශේෂයි. මොකද දුර සම්ප්‍රේෂණයක් කරන්න පුළුවන් මේ ෆයිබර් කේබල් එකෙන් හින්දා ළමයි. ඔන්න හරි. ඒකත් හරි. ඔන්න නියම මාධ්‍ය කතා කරා. නියම නොවන කියන්නේ මං කිය මොකද භෞතිකව අපිට අතින් අල්ලන්න බැරි මාධ්‍ය වර්ග. නැත්තම් සම්ප්‍රේෂණ මාධ්‍ය මොනවාද? නියම නොවන මාධ්‍ය ගත්තාම අපිට හම්බ වෙනවා මොකද්ද? ගුවන් විදුලි තරංග. රේඩියෝ සිග්නල්. ගුවන් විදුලි තරංග ළමයි මොනවාද? රේඩියෝ සිග්නල්. මේකෙත් කොටස් දෙකකට අපි සාමාන්‍යයෙන් බෙදනවා කොහොමද? Wi-Fi and මොනවාද? Wi-Fi and Bluetooth. Wi-Fi ඊළඟට Bluetooth. හරිද? මේ තාක්ෂණයන් දෙකක්නේ. ඔන්න හරි. ඊළඟට අපිට හම්බ වෙනවා මොකද්ද? ශුද්‍ර තරංග. මයික්‍රෝවේව් කියන්නේ ශුද්‍ර තරංග. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මොකද්ද? චන්ද්‍රිකා තරංග. නැත්නම් චන්ද්‍රිකා තාක්ෂණය. චන්ද්‍රිකා තරංග කියලාත් කියනවා. චන්ද්‍රිකා තාක්ෂණය කියලාත් කියනවා. සැටලයිට් ටෙක්නොලොජි. ඊළඟට මොකද්ද? අපිට හම්බ වෙනවා ඉන්ෆ්‍රාරෙඩ් කිරණ නැත්නම් මොකද්ද? අදෝ රක්ත කිරණ. පේනවනේ ළමයි කියලා අදෝ රක්ත කිරණ. ඔන්න ඔය විදිහට අපි නියම නොවන මාධ්‍යයක් දාගන්න. මේ ටික නිකමට ළමයි දාගෙන මතක් කරගන්න. මොකද ඔතනින් ඇහෙන්න ඉඩ තියෙනවා. ඔන්න මං අහක් වුණා. ඔයාලා දාගත්තා. මම බෝඩ් එක මැකුවා. ඒ වගේම හැඳින්වීම් ටිකක් තියෙනවා ළමයි. හැඳින්වීම් ටිකක්. හරිද? හැඳින්වීම් ටිකක්. අපේ මේක නම් කොටස් වශයෙන් ඉඳවට බලන්න ලේසි වේ ළමයි. බොහොම සරලව කොටස් වශයෙන් කරලා තියෙන්නේ මේ OSI ආකෘති වීඩියෝ එක තිබ්බේ නැත්නම් ඒක කරලා මම පස්සේ ඇඩ් කරන්නම් ඔයාලට බලන්න. අද ක්වොලිටි එකත් හොඳට තියෙනවා අපේ ළමයින්ට. එදා මේ MCQ පේපර් එක කරපු ළමයිනුත් අපිට කියලා තිබ්බා ඩිස්කෂන් එක හොඳයි සර් විදිහටම කරන්න මෙහෙමයි කමෙන්ට් එකක් ඉල්ලලා තිබ්බා. ඒකට ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා. MCQ පේපර් එක ගොඩක් ලේසි වුණා කියලා. අපේ වැඩපිළිවෙලත් එක්ක හරි ළමයි. වත් එහෙනම් මේ විදිහට දිගටම කරගෙන යන්න. කොහොමද? গুপ্তතාව. ඔන්න දැන් යන්නේ මේ නෙට්වර්ක් පාඩමේ තියෙන පොඩි හැඳින්වීම් ටිකක් කරලා යන්න. গুপ্তතාව කියන්නේ එක් ස්ථානයක සිට මොකද මේ ටෙක්නිකල් ටර්ම්ස් හඳුන්වනවාද තාක්ෂණික පද. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්තය සම්ප්‍රේෂණය වී. මොකද දත්තය සම්ප්‍රේෂණය වී නැවත මුල් ස්ථානයට පැමිණීමට ගතවන කාලයට අපි කියනවා මොකද? গুপ্তතාව. සම්ප්‍රේෂණය වී නැවත මුල් ස්ථානයට පැමිණීමට ගතවන කාලය. නැවත මුල් ස්ථානයට පැමිණීමට ගතවන කාලය ළම. ගතවන කාලයට අපි මොකද්ද කියන්නේ? গুপ্তතාව. ඒ කියන්න කොටින්ම කිව්වොත් මෙන්න මෙහෙමයි. මෙතන ඉන්නවා ඔයාගේ යාළුවට ඩේටා එකක් යවනවා. ඒ ඩේටා එක ඔයා යාළුවට හම්බෙලා යාළුවාගේ නම් ඔයාට එන්න යන ටයිම් එකට අපි කියනවා නැත්නම් ඔය මුළු ටයිම් එක එකතුවට කියනවා මොකද්ද? গুপ্তතාව කියලා ළමයි කොටි. ඔන්න හරි. ඊළඟට අපි යනවා ഘോഷාව. ඔන්න
තරංග සම්බන්ධ දේවල් මොනවද? ഘോഷාව ප්‍රධාන සංඥාවට මොකද ප්‍රධාන සංඥාවට බාහිරින් එකතු වන බාහිරින් එකතු වන බාහිරින් එකතු වන බාහිරින් එකතු වන මොකද්ද සංඥාවලට අපි කියනවා මොකද්ද ഘോഷාව සංඥාවලට අපි කියනවා මොකද්ද ഘോഷාව වැහැරීම වැහැරීම ඔන්න මොකද්ද තමයි වැහැරීම වැහැරීම කියන්නේ විද්‍යුත් මාධ්‍යයක් හරහා විද්‍යුත් මාධ්‍යයක් හරහා මොකද්ද මේ වගේ කොටස් එන්න පුළුවන් ළමයි හරිද ඇහිලම නැති තැන් විද්‍යුත් මාධ්‍යයක් හරහා ගමන් කිරීමේදී මොකද්ද විද්‍යුත් මාධ්‍යයක් කරහා ගමන් කිරීමේදී සංඥාවේ ප්‍රබලතාවම අවම වීම සංඥාවේ ප්‍රබලතාව අවම වීමට අපි කියනවා මොකද්ද වැහැරීම මේක අවම වීම මේක මගහරව ගන්න අපි යොදා ගන්න උපක්‍රමයක් මොකද්ද අන්න ඒකට කියනවා රිපීටරය තමයි මොකද්ද රිපීටර් ඔයා දැකලා තියෙනවා ඔයාලා ගමට ඔය ෆයිබර් ලයින් එද්දි රිපීටර් මෙතනින් මම තියාගන්න රිපීටරේ ෆයිබර් ලයින් එද්දි ඒවල සාමාන්‍යයෙන් කිලෝමීටර් 2-3 වගේ මොකද රිපීටර්ස් ගහලා දෙනවා. ඒ කියන්නේ මොකද අර වැහැරීමක් සිද්ධ වෙන විද්‍යුත් සංඥාවේ වැහැරීම වුණා මේක ආයි ප්‍රකෘති තත්වයට ගේන්නේ අන්නේ මොනවාද රිපීටර් මගින් වැහැරීම ඉවත් කරන්න. ඊළඟට අපි එනවා මොකද විකෘති වීම. අන්තිමට විකෘති වීම. දාගන්න ඕන මේ වතුර ටිකක් බොන. ඔන්න හරි තමයි. විකෘති වීම. විකෘති වීම කියන්නේ මොකද්ද? සම්ප්‍රේෂණ මාධ්‍යවලදී මොකද්ද? විද්‍යුත් පේරණයන් හේතුවෙන් නැතිවන බලපෑම. විද්‍යුත් පේරණයන්ගෙන් ඇතිවන බලපෑම. මොකද පේරණයන්ගෙන් ඇතිවන බලපෑම. ඔන්න ඕවට අපි කියනවා මොකද්ද ළමයි? විකෘති වීමක් කියලා. ඔන්න හරි තමයි. ඔකක් දාගන්නකො. හරිනේ. ඔන්න මම කරනවා විනාඩියක් වගේ දුන්නා. ඔන්න හරි තමයි. ඔන්න එහෙනම් ළමයි මෙතනදී අපි මේ කොටස ඉවර කරනවා. ඊළඟට ඔයාලා එකතු වෙන්න අපේ ක්ලාස් ABC ගණන් හදන වීඩියෝ එකක් එක්ක. හරිද? ආපොඩ්ඩ ඉන්න මම මෙතන මූර්ජනයත් කරන්නම් කොහොම? ඔන්න බලන්න. එහෙම යන්න දෙන්නේ නැහැ ඔයාලට. ඔන්න මූර්ජනය. මොකද්ද ළමයි? මූර්ජනය. මූර්ජනය හා විමූර්ජනය කරන්න යන්නේ. ඔයා මෙහෙම කරනවා. දත්ත සංඥාවක්. දැන් ඔයා මොකක් හරි වොයිස් එකක් හිතන්නකෝ. ඔයා ගාව තියෙන්නේ අර කේබල් වලින් ඒ කාලේ පාවිච්චි කරපු ෆෝන්. හරිද? අර රින් රින් ගාලා කරකවන්නවම දැකලා තියෙන කතාව වලින් තියෙන අර ගිරලා රින් ගාලා කරකවලා කෝල් ගන්න. ඒ කේබල් ෆෝන්. හරිද? ඒ කේබල් ෆෝන් එකක් ඔයා ගාව තියෙන්නේ. ඔයා මෙහෙන් කතා කරන සවුන්ඩ් එක ඔයාගේ අනිත් කතා කරන කෙනා රත්නපුර අපලොන්නර ඔය දුර පැත්තක ඉන්න පුළුවන්. එහෙම වුණොත් කොහමද ඒ කේබල් එක කරායි සම්ප්‍රේෂණ දත්තේ දත්ත සංඥාව හුවමාරු වෙන්න ඕනේ. අන්න එහෙම හුවමාරු වෙන්න ඒ සංඥාවේ ප්‍රබලතාව වැඩි වෙන්න ඕනේ. නැත්තම් මොකද දුරට යද්දී සංඥාවේ ප්‍රබලතාව අඩු වෙලා ඒක ශුන්‍ය වෙලා වැඩ කරන්නේ නැතු වෙනවා. අන්න ඒකට තමයි අපි මේ මූර්ජනේ පාවිච්චි කරන්නේ. මූර්ජනේදී හැම වෙලාවෙම දත්ත සංඥාව තියෙනවා. මොකද්ද ළමයි? දත්ත සංඥාව තියෙනවා. මොකද දත්ත සංඥාව. ඒක අපි ගත්තොත් මොකද? ඒකේ හැම වෙලාවෙම සංඛ්‍යාතය අඩු පොඩි සංඥාවක්. හරිද? ඊළඟට වාහක සංඥාව තියෙනවා. මොකද්ද? වාහක සංඥාව. ඒ කියන්නේ මේක ගමන් කිරීමට අර සම්ප්‍රේෂණ මාධ්‍ය හරහා ගමන් කිරීමට උදව් කරන්න මේකට එකතු වෙන මොකද්ද? වාහක සංඥාව. මෙන්න මේ දෙක එකතු වෙලා මොකද්ද? ඉහළ සංඥාවක් හැදෙනවා. ඔන්න ඕක තමයි අන්තිමේට අර මාධ්‍ය හරහා ගමන් කරන්නේ. ඒක
අදාළ තැනට ගියාට පස්සේ ආපහු මුල් තත්ත්වයට පත් කරන එකට අපි කියනවා මොකද්ද? විමූර්ජනය. හරිද? මොකද්ද? විමූර්ජනය. අර විදිහට මොකද්ද? දත්ත සංඥාවයි වාහක සංඥාවයි එකතු කරන එකට අපි කියනවා මොකද්ද? මූර්ජනය තමයි. ඔන්න ඕක තමයි මූර්ජනය හා විමූර්ජනය. හරිද? විමූර්ජනය. විමූර්ජනයේදී මොකද්ද වෙන්නේ ළමයි? අර එවපු සංඥාව ආපහු මොකද්ද? කොටස් දෙකකට ගන්නවා. දත්ත සංඥාව අඩු සංඛ්‍යාතයක් තියෙන එක, වාහක සංඥාව මොකද්ද? වැඩි සංඛ්‍යාතයක් සහිත බලයක් තියෙන එක. ඔන්න හරි. මේ දත්ත සංඥාව මේ මොකද්ද? වාහක සංඥාව. ඔන්න ඔය විදිහට වෙන් කරනවා. ඔන්න හරි. මේකෙදී මූර්ජන ආකාර තුනක් පාවිච්චි කරනවා තමයි. මොකද්ද? ඔන්න ඔක තමයි මූර්ජන හා විමූර්ජන අතර ප්‍රධාන සරල හැඳින්වීම. හරිද? දාගන්නකො උඩින්ම ලස්සනට. හරි නේද ළමයි? ඔන්න හරි මකනවා. ඊළඟට ළමයි හොඳම කොටසක් යනවා මොකද්ද? ක්ලාස් ABC ගණන් හදන එකක්. ඒක අනිවාර්යෙන් ඔයාලා බලන්න. ඔන්න හරි. මූර්ජන ආකාර අපි කතා කරන්න යන්නේ. මොකද්ද මූර්ජන ආකාර? මූර්ජන ආකාර තුනයි ළමයි. මොකද්ද? විස්තර මූර්ජනය, විස්තර මූර්ජනය. දැන් ලස්සනට නෝට් එක දාන්න. විස්තර මූර්ජනය, කලා මූර්ජනය. දැන් මෙතන ගමු සංඛ්‍යාත මූර්ජනය. සංඛ්‍යාත මූර්ජනය, සංඛ්‍යාත මූර්ජනය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මොකද්ද? කලා මූර්ජනය. කලා මූර්ජනය තමයි. AM FM ඊට පස්සේ මොකද්ද? ඔන්න ඔය විදිහට කලා මූර්ජනයක් තියෙනවා. අපි ගත්තොත් විස්තරය මම සංඛ්‍යාතයක් ඉස්සෙල්ලාම අඳින්නම්කෝ. නැස් පොඩි සංඥාවක් ඇන්දොත් ඒකෙදි අපි මෙන්න මේ උසට කියනවා මොකද්ද ළමයි? විස්තරය ටෙක් කරන ළමයි නම් මේක දන්නවා. හරිද? මැත්ස් කරන සෙට් එකක් දන්නවා. මෙන්න මේ උසට කියන අපි මොකද්ද? විස්තරය. මම හිතන්නේ මේක O level වලටත් තිබ්බා. විස්තරය. ඊළඟට මේ වගේ ශීර්ෂ හෝ නිම්න දෙකක් අතර දුරට අපි කියනවා මොකද්ද? සංඛ්‍යාතය. නැත්නම් පූර්ණ වටයකට කියනවා මොකද්ද? සංඛ්‍යාතයක් කියලා. විස්තර මූර්ජනය කියන්නේ අපි මෙන්න මේ විදිහට. මූර්ජනය කියන්නේ මොකද්ද? අර දත්ත සංඥාවයි වාහක සංඥාවයි මොකද්ද එකතු කරන එකට. හරිද? එහෙනම් මූර්ජනය මොකද්ද? විස්තර මූර්ජනයක් කියන්නේ ඔන්න ඔහම මොකද්ද? සෝරි මෙහෙම ළඟ නෙවෙයි ඈ. විස්තර මූර්ජනයක් කියන්නේ සංඥාවේ මොකද්ද? විස්තරය ඉහළ දමන එක. ඔන්න ඔහම ඉහළ දමන එක. ඔන්න හරි. සංඛ්‍යාත මූර්ජනයක් කියන්නේ ළමයි. සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? මෙන්න මේ ශීර්ෂෝ නිම්න දෙකක් අතර දුර නැත්තම් එක පූර්ණ වටයකට ගතවන වෙලාව වගේ එකක් තමයි. ඔන්න හරි. එහෙම තමයි සරලව කිව්වොත්. හරිද? සංඛ්‍යාත මූර්ජනයේදී වෙන්නේ මෙන්න මෙහෙම සංඛ්‍යාතේ මේ අර ඩ්‍රිපල්ස් ළඟ ළඟ වැටෙන එක. හරිද? ඔන්න හරි. ඊළඟට කලා මූර්ජනයක් කියන්නේ ළමයි මොකද්ද? දැන් මේකෙදි තියෙන මොකද? කලාව කියන කෝණය වෙනස් කරනවා. මේකෙදි තියෙන මොකද්ද? මේ සංඛ්‍යාතي ඉහළට නැත්තම් එහෙමනේ තියෙන කලා මූර්ජනයේදී ඒකේ පැත්ත හැම වෙලාවෙම මාරු වෙනවා. ඉහළ පැත්ත පාත වෙනවා, පාත පැත්ත ඉහළට යනවා. ඔන්න ඔය විදිහට මූර්ජනය වෙනවා. විමූර්ජනයත් මේ වගේම තමයි. විස්තර මූර්ජනය කිව්වොත් මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මොකද්ද? ඒ වගේම තමයි විස්තර මූර්ජනයේදී මේක අඩු කරනවා. සංඛ්‍යාත මූර්ජනයේදී ඒකත් අඩු කරනවා. කලා මූර්ජනයේදී වැඩි කරනවා, විමූර්ජනයේදී අඩු කරනවා. තේරුණානේ? ඔන්න ඔය විදිහට මූර්ජනයත් මම ආකාර තුනෙන් කියලා දෙනවා. ඕකත් දාගන්න. ඔය විදිහට තමයි ඕක දාගෙන ඔයා අපේ ක්ලාස් A B C C වලින් හදන FLSM VLSM එකට A වලින් හදන F හා B වලින් හදන FLSM සුපිරි නෙට්වර්ක් ගණන් දෙක බලන්න. මොකද මේ පාර සැකයක් තියෙනවා A හෝ B වලින් හදන්න පොඩි හෝ ගාණක් ඔයාලට හම්බෙයි කියලා. එහෙනම් ඔයාලා ඊළඟට හම්බෙන සබ්නෙටින් ගාණෙන් එකතු වෙන්න. ආයිබෝන්.